යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආචාර කරනවා, ආශිර්වාද කරනවා. මේ මොහොතේදී ඔබ මොන රූපවාහිනී මාධ්‍යයකින් මාව මුණ ගැසුණත් මා ඔබව මුණ ගැසෙන්නේ ලස්සන සුන්දර දේවල් කිහිපයක් කියන්න. හරි විචිත්‍රවත් දවසක් පසුගියදා ප්‍රොෆෙට් ජෙරෝම් එහෙම නැත්නම් දිවසවර ජෙරෝම් ප්‍රනාන්දු සූදානම් කළ තිබුණා. සභාවේ දරුවන් වෙනුවෙන් ලස්සන දවසක් ළමා දිනය මුල් කරගෙන ඔහු සූදානම් කළ තිබුණා. ඉතින් ළමා දිනයේ දවසේදී දිවසවර ජෙරෝම් ප්‍රනාන්දු මිරකල් ඩෝම් එකේ මොනවද කෙරුවේ? ඒ ගැනයි මේ වැඩසටහන විශේෂයෙන්ම වන්වන්නේ. යේසුස් වහන්සේ දරුවන් පිළිබඳව බොහෝ සැලකිලිමත් වුණා. එක්තරා අවස්ථාවක උන්වහන්සේ උගන්වමින් ඉඳද්දී, සේවය කරමින් ඉඳද්දී, උපස්ථාන කරමින් ඉඳද්දී අම්මලා, තාත්තලා, විශේෂයෙන් අම්මලා දරුවන්ව යේසුස් වහන්සේ වෙතට එවන්න උත්සාහ කෙරුවා. හැබැයි උන්වහන්සේගේ ගෝලයෝ මෙතන තියෙන කලබලය ඔක්කොමත් එක්ක කිව්වා නෑ නෑ දරුවෝ එවන්න එපා මේ වෙලාවේ. උන්වහන්සේ උගන්වමින් සිටින්නේ කියලා. යේසුස් වහන්සේ කිව්වා නෑ. ලදරුවන් නොවලක්වා මා වෙතට එන්න ඉඩ හරින්න. මක් නිසාද ස්වර්ග රාජ්‍ය එබඳුවන්ගේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඒ දරුවන්ට එන්න කියලා සෑම දරුවෙකුටම අත තබා ආශිර්වාද කළා. ඉතින් ප්‍රොෆෙට් ජෙරෝම් මේ වතාවේ ළමා දිනය වෙනුවෙන් තීන්දුවක් ගත්තා. ඒ තමයි සභාවේ සෑම දරුවෙකුටම එන්න කියලා ඒ දරුවන්ට ආලේප කරමින් අත තබා යාඥා කරමින් ආශිර්වාද කරන්න. ඉතින් මේක උළෙලක් විදියට ඉතාම ලස්සනට පැවැත්වුණා මිරකල් ඩෝමේදී. ඉතින් මෙහිදී සිදුවුණු දේවල් එකිනෙක ඔබ වෙත ගෙනෙන්නට මම සූදානම් වෙනවා. හැබැයි ඒ සියල්ලටම පෙර ඔහු අනර්ග වචන කීපයක් කතා කළා දරුවන් වෙනුවෙන්. මිරකල් ඩෝම් එකේ උතුරන ගානට දරුවෝ රැස් වෙලා සිටියා. ඉතින් මේ දරුවන්ට යාඥා කරන්න කලින් දෙමව්පියොත් පසුපසින් ඉඳගෙන අහගෙන හිටපු නිසා දිවසවරයා ඉතා අනර්ග වචන කීපයක් කතා කළා. මෙන්න මේ වචන ටික තමයි ඔහු ළමා දිනේදී ශ්‍රී ලංකාවෙත් ලෝකෙත් ඔහුට අහුම්කම් දෙන සහ යේසුස් වහන්සේව අදහන්නා වූ දරුවන් වෙනුවෙන් ප්‍රකාශ කළේ. From the days of Herod, හේරොද්ගේ කාලේ ඉඳලා children, no sooner they are born, their lives are threatened. දරුවෝ ඉපදුන ගමන්ම ජීවිතවලට තර්ජන එල්ල වුණා. During the days of Pharaoh, පාරාවෝගේ කාලෙදී from the birth of a child, දරුවෙක් උපදින මොහොතේ a ඉඳලා child's life is threatened. දරුවාගේ ජීවිතේට තර්ජනයක් එල්ල The වුණා. devil starts early, යක්ෂයා වේලසන පටන් ගන්නවා. the church starts late. හැබැයි සභාව පටන් ගන්න ප්‍රමාද වෙලා. But after today, නමුත් අදින් we are පස්සේ changing the script. අපි මේ පිටපත වෙනස් කරනවා. And the script is this: මෙන්න මේකයි අලුත් පිටපත. we are not just focused on a strong youth ministry. අපි ප්‍රබල තරුණ සේවයක් ගැන විතරක් නෙවෙයි අවධානය යොමු We කරන්නේ. have to start with a strong children's ministry. අපි බොහොම ප්‍රබල ළමා සේවයක් පටන් ගන්නට යනවා. So that when they get to 13, 14, they already have a solid foundation. එතකොට ඒ අය අවුරුදු 13 14 වෙනකොට ඒගොල්ලන්ට ශක්තිමත් අත්තිවාරමක් තියෙනවා. ඒ වචන ඇහුවාම ඔබට සිතෙන්නට ඇති, ඔබට තේරෙන්නට ඇති කොයිතරම්නම් වැදගත්කමක් දරුවන්ට අපි දිය යුතුද. ඒ වගේම ප්‍රොෆෙට් ජෙරෝම් දිවසිවරයෙක් විදිහට, ඒ වගේම මහිමාන්විත සභාව දරුවන් වෙනුවෙන් කොයිතරම් ස්ථානයක් දීලා තියෙනවද කියලා. මේ වෙන විට දකුණු ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වෙන්නා වූ වර්ධනය වෙන්නා වූ සභාව තමයි ප්‍රොෆෙට් ජෙරෝම්ගේ සභාව. ඉතින් ලෝකේ නන්දෙසින් ජනතාව ශ්‍රී ලංකාවට එක්රොක් වෙන්නේ ඒ නිසායි. සෑම දේව මෙහෙකම විදේශිකයන් සෑහෙන ප්‍රමාණයක් සිටිනවා. ඉතින් ඔවුන් එන්නේ මොකද ආසියාවේ, දකුණු ආසියාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වෙන සභාව විතරක් නිසා නෙවෙයි. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව, උන්වහන්සේගේ සහනය ප්‍රොෆෙට් ජෙරෝම්ගේ මුඛයෙන් නිකුත් වන නිසා. ඉතින් ඒ වර ප්‍රසාදය පසුගියදා ඒ දරුවන්ට හිමි වුණේ ඒ විදිහටයි. හැබැයි එතනින් නතර නොවුණු ප්‍රොෆෙට් ජෙරෝම් දරුවන්ගේ අනාගතය ගැන හිතලා ලස්සන තිලිනයක් ඒ අයට දෙන්න සූදානම් කළා. මේ තමයි ඒ අවස්ථාව. And today it gives me great privilege. We are launching the Butterfly Bible for Children. දරුවන් උදෙසා වෙන බටර්ෆ්ලයි බයිබලය අද දවසේදී අපි නිකුත් කරනවා. One of a kind. මේ වගේම තියෙන්නේ මෙච්චරයි. 101 Bible stories. බයිබල් කතා 101ක් තිබෙනවා. Narrated by two important people called Archie and Alexa. God's most special creation. God made Adam and Eve and me too. දෙවියන් වහන්සේ ආදම් සහ ඒව ඒ වගේම මාවත් මැව්වා. It's beautiful. තාම ලස්සනයි. Butterfly Bible is also going to be available in Sinhalese. ඒ වගේම බටර්ෆ්ලයි බයිබලය සිංහලෙනුත් ඔබට ගන්න පුළුවන් වෙනවා.
Butterfly Bible is going to be free for all the children. ඒ වගේම හැම දරුවෙකුටම බටර්ෆ්ලයි බයිබලය නොමිලේ ලැබෙන්න යනවා. ඉතින් පුංචි කාලේ ඉඳලා දරුවන්ට දේව වචනය ඉගෙන ගන්න. දේව වචනේ ගැඹුර, දේව වචනේ හරය ඒවා විකෘති කිරීමකින් තොරව දරුවන්ට ගැළපෙන ආකාරයකින් බොහොම ලස්සනට ඉදිරිපත් කරන බයිබල් කතාන්දර 101ක් ඇතුළත් මේ ලස්සන බයිබලය ඔවුන් වෙනුවෙන් තිලන කිරීම එදා සිදු කරනවා. දරුවන්ව යාඥා කරමින් ආශිර්වාද කරමින් ආලේප කිරීම සිදු වුණේ ඉන් අනතුරුවයි. ඉතින් ඒ සඳහා 2000කට අධික දරුවන් පිරිසක් සහභාගී වුණා. හැම දරුවෙකුටම එක්කෙනෙක් නැර හැම කෙනෙකුටම ප්‍රොෆෙට් ජෙරොම් යාඥා කළා. ඉතින් අවුරුදු 3ත් අවුරුදු 14ත් අතර හැම ළමයෙක්ටම දිවසවරයා උපස්ථාන කරා. මෙහිදී සමහර දරුවන් ෂණිකව තමන්ගේ ගැටලු වලට ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගත්තා. ඔවුන් සුවය ලබා ගත්තා. මේ ඔබ දකින්නේ ප්‍රොෆෙට් ජෙරොම් දරුවන්ට ආශිර්වාද කරන ආකාරය. හැබැයි ඔහු අතතබා ආශිර්වාද කරමින් යන අතරේදී දරුවන්ගේ ශරීර වෙනස් වෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ ලෙඩ රෝග සුව වෙන්න පටන් ගත්තා. ගැටලු විසඳෙන්න පටන් ගත්තා. මේ තමයි ඒවා. මාත් එක්ක ඉන්න මේ පුංචි පුතාගේ වයස අවුරුදු 8යි. උපතේ පටන් මම පවසනවා ඔහුට ඇසෙන්නේ විශාල ශබ්ද විතරයි කියලා. ඔබතුමාගෙන් ලබන්නේ එක ස්පර්ශයයි ප්‍රොෆෙට්. හලෙලූයා. අම්මා මොකද හිතන්නේ? ගොඩාක් සතුටුයි. අමතරින් මේ ළමයා කොහොම වෙනවා ඉස්කෝලේට ගියා. අපි ඩොක්ටර්ලා ගාවට ගියා ඔපරේෂන් එකක් කරන්න කියලා තමයි කියන්නේ. අපි විශ්වාසයෙන් ආව ඇදහිල්ලේ ඒ දේ සිද්ධ වුණා. ඇවිල්ලා බලන්න කියලා තමයි මොඩම් කියන්නේ. මම ප්‍රකාශ කරනවා මාස 6ක 7ක කාලයක සිට වචන උච්චාරණයට පටන් ගන්නකොටම අම්මා තාත්තා වැනි කෙටි වචනත් ගොත ගසමින් තමයි උච්චාරණය කරේ කියලා. පෙර පාසල්වත් යන්නේ නැති මේ පුංචි ඕනෙත් එයාගේ මුඛයෙන්මයි කිව්වේ ප්‍රොෆෙට් මට අත තිබ්බට පස්සේ මට දැන් ගොත ගහන්නේ නැහැ කියලා. හාලෙලූයා. ප්‍රොෆෙට් අත තිබ්බ ගොතන ප්‍රොෆෙට් අත තිබ්බ ගොත නැහැ. අනිවාර්යයෙන්ම පුතා ගොත ගහන්නේ නෑ කියන එක ස්ථීරවම හිතාගෙන ආව. ඒක ඒ විදිහටම සිද්ධ වුණා ප්‍රොෆෙට්. This little boy, he struggled with a throat condition where he couldn't swallow water and any liquid where it would hurt him. පැයකට වතුර බොනවා සාමාන්‍යයෙන් 7-8 ගමනක් විතර ටික ටික බොන්න අමාරුයි කියලා උගුර රිදෙනවා කියලා. ඔළුව කැක්කමකුත් තිබුණත් සැරෙන් සැරේට මෙහා හිටපුවම ඉස්කෝලේ ඇරලාම ටිකක් නිදා ගන්න ඔළුව කක්කිනවා කියලා. ඊට බෙහෙත් දෙනවා ඊළඟට බිව්වට පස්සේ ආයෙ පොඩ්ඩක් අඩු වෙනවා ආයෙත් ඒක ආයෙ මතුවෙනවා. මට අත දීපුවාම එකපාරට උගුර වේලුණා. ඊට පස්සේ ටික වෙලක් කරනකොට හරි ගියා මට. ඊට පස්සේ මගේ උගුර අමාරු දින්න ඒ අමාරුවට හරි ගියා මට. වතුර බොනකොට කිසි ගැටලුවක් නැහැ. නෑ. Are you happy that Jesus has healed you? සතුටුයිද පුතා ජේසුස් වහන්සේ ඔස්ව කරපක් ගැන? ඔව්. පාසලේ මොනවද නැද්ද ක්‍රීඩා? ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඊයේ සාතිකයක් එක්කමත් ගත්තා නේ. මෙයාට ක්‍රිකට් ගහන්න අවශ්‍ය කරන උපකරණ ඔක්කොම තියෙනවද? අපේ උපසභාපති තුලින් will get him the entire material back. එයාට ඒ උපකරණ කට්ටලේම අපි ලබා දෙනවා. Okay? God bless you. උපදේදීම උගුරේ සංකූලතාවයක් හේතුවෙන් වචන නිවැරදිව උච්චාරණය කරන්නට බැරුව හිටියා කියලා දරුවා. Prophet is a congenital birth defect. When the child was born, that time it was there with the child. There's a split in the roof of the mouth. Because of that, he was unable to produce the sound properly. Right? කතා කරන්නේ පැහැදිලි වුණේ නැහැ. දිවසිවරයාණන්ගේ එක ස්පර්ශයයි වචන නිවැරදිව ඉතා පැහැදිලි උච්චාරණය කරන්න පටන් අරන් තින ඒ උගුර බෙදිලා හටගත්ත කුහරය පවා මවට අනුව දැන් කුඩා වෙන්නට පටන් අරන් තිනවා කියලා ප්‍රකාශ කරනවා. අම්මා දැනගත්ත කොහොමද දැන් දරුවා සුවය ලබලා තියෙනවා කියලා? කතා කරන්නේ පැහැදිලි වුණා. දැන් ටික ටික ඒක උච්චාරණය හොඳයි. උච්චාරණය ඇහෙනවා තේරෙනවා. උදාර කියන කතා කරන්න. උදාර උදා අයියා කතා අයියා අම්මා අම්මා මෙහෙම කටහඬ කවදාකවත් ඇහුන්නේ නැහැ. එන්නට ප්‍රශංසා වේවා. හලෙලූයා. ඒ වගේම
බොහෝ දරුවෝ මේ වෙලාවේදී තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නටත් මැලි වුණේ නැහැ. බොහොම සුන්දරව ලස්සනට ඔවුන්ගේ අදහස් මේ විදිහට ප්‍රකාශ කළා. ප්‍රොෆට් කියන්නේ හරිම කරුණාවන්ත. එයා පොඩි ළමයින්ටත් ගොඩක් ආදරේ කියන එක. කෑම දුන්නා, තෑගි දුන්නා, ගොඩක් සතුටුයි. ප්‍රොෆට් thank you. Pramita, they gave us gifts and ice cream and popcorn. Good. I ate it all. He blessed like this. Thanks to Prophet. I want to follow him. Yeah, I love Jesus. I love Prophet. This program was so good. I loved it and I had so much fun. Yeah, I ate ice cream and popcorn. I'm so happy. So I love him a lot. I love like this much a lot. ප්‍රොෆට් ආදරේ වගේම ජේසුට ආදරෙින්ද තමයි අද ආව චර්ච් එකට අනුරාධපුරින්ද. ඇත්තටම ප්‍රොෆට්ට ස්තුති කරනවා මේ පොල් ළමයිට මේ දෙයක් කරපු හින්දා. කියන්න බැරි තරම් සතුටුයි. අද සතුටුයි. ගොඩක් සතුටුයි. මගේ ආත්මය ඇවිල්ලා වෙනසක් දැනුණා මට. ප්‍රොෆට්ට මං පළවෙනියම ස්තුති කරනවා. අපිට මෙච්චර මේ අවස්ථාවක් දුන්න නිසා. මම නම් මගේ මේකෙන් කියන්නේ මගේ ආත්මික පියා කියලා. ප්‍රොෆට්ට ගොඩක් ස්තුතියි. I hope you are blessed and encouraged to see all these healings. If you have a child that's unwell at home, I want to pray right now that as I stretch my hand and the faith of you, the parent, that the power of God will visit the home now instantly in the name of Jesus, changing the diagnosis of your child's condition, whether it's a birth issue from birth or something that has happened in school, whatever it may be reversed now in the name of Jesus. Be healed for the glory of God. Come back with a testimony. I pray for mothers that are fearful of having children. May your womb open up now. Have a perfect child after 9 months. From this moment on, in Jesus' mighty name, receive that child. Heaven is backing this prayer that I'm praying now. Receive it in the name of Jesus. Praise the Lord. ඒ වගේම මා ඔබට කියන්නේ දරුවන් අනාගත පරපුර නොවේ, දරුවන් වර්තමාන පරපුරයි. ඉතින් දරුවන්ව යහපත් ලෙස ගොඩනගන විට සැබවින්ම රට යහපත් එකක් බවට පත් වෙනවා. ප්‍රොෆෙට් ජෙරොම්ගේ එක්තරා තේමාවක් තමයි පවුලක් නොසදා, එහෙම නැත්නම් පවුල හදන්නේ නැතුව රටක් සෑදිය නොහැකි කියන එක. ඉතින් ඒ නිසා තමයි ඔහු අවධානය යොමු කරන්නේ පවුල හදන්න, භාර්යාව සහ ස්වාම පුරුෂයව හදන්න. ඒ වගේම දෙමව්පියන් හදන්නට සහ දරුවන් ගොඩනගන්නට. එවිට රට ගොඩනගෙනවා, කාටවත් වළක්වන්නට බෑ. එහෙමනම් අද මේ සුවිශේෂ වැඩසටහනෙන් ඔබෙන් සමවරගෙන යන්නටයි සූදානම් වන්නේ. ඔබ සැමට යේසුස් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ලබන වතාවේ ආපහු අවස්ථාවක දරුවන් වෙනුවෙන් යමක් ප්‍රොෆෙට් ජෙරොම් සූදානම් කරන විට ඔබේ දරුවන් ඒ වෙත යොමු කරන්න මැලි වෙන්න එපා, අකමැති වෙන්න එපා, පසුබසින්න එපා. ඔබේ දරුවා ආශිර්වාද ලබනවා, ජීවිතය ජය ගන්නවා. එය මිසකයි. ඔබ සැමට ජයග්‍රහණය, සතුට, නිදහස ප්‍රාර්ථනා කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමටම සියලු ආශිර්වාද සහිතව යේසුස් වහන්සේගේ අභිමුඛය අත්දකින්න ලැබේවා.